මේ ලෝකේ ඉන්න කොටම බැනගෙන ගියොත් ඒකෙන් පවක් රැස් වෙනවද? අම්මාට බයිනවද? ඒකෙන් පවයි ගන්නකොට අම්මාට බනින පාපේ වැඩි. මේ ලෝකේ මිනිස්සු ඔක්කොටම බයිනවට වැඩිය. මේ ලෝකේ අනිත් ඔක්කොටම බයිනවට වැඩි තාත්තට බයින එකේ පාපේ වැඩි. ඒ නිසා තමයි අච්චර පින් තියෙන අශෝකමාලා කලින් ජීවිතේ අම්මට වසලී කියපු නිසා වසල කුලේ ඉපදුනා. අම්මත් දුවට බැන්න වසලී කියලා අම්මා ඉපදුන්නේ නැහැ වසල කුලේ. මේකට උපමාවක් කියන්නම්. නුවණ තියෙනවා නම් කන් හැන්දක් තරම්වත්. පින්වත් දරුවනේ මේ උපමාව තේරෙයි. ඇයි මේ අම්මට යමක් කියනකොට තාත්තට යමක් කියනකොට ඒකේ පව වැඩි? ඒකට උපමාවකින් තේරුම් කරන්න. ඔන්න මේ ලෝකේ මිනිස්සෙක් තවත් මිනිසෙකගේ කනට ගහනවා. තවත් මිනිසෙකගේ කනට ගහනවා. කනට ගහපු ගමන්ම ඔන්න මේ නඩුව යනවා විභාග කරන්න. කරපු ගමන් උඹ කරපු වැඩි වැරදි එක්කෝ දඩයක් ගෙවපන් නැත්නම් සමතකටපත් වෙනින් කියලා ඔන්න ඕක ගොඩින් බේරලා ගෙදර එවනවා කනට ගහපු එක මුල් කරගෙන. තවත් මිනිසෙක් රටේ රජුරුවන්ගේ කනට ගහනවා. දැන් මොකද වෙන්නේ? රජුරුවන්ගේ කනට ගහපු අත කපලා දානවා. අනිත් අතද කපලා දානවා. කකුල්ද සිඳිනවා. ජීවිතේද විනාශ කරනවා. හත්මුතු පරම්පරාවක් රාජ දඬුවමට භාජනය කරනවා. රජතුමාගේ කනට ගහපු නිසා. දැන් ඉස්සෙල්ලත් මිනිස්සුගේ කනට ගහලා සාමදාන ඉවරුණානේ. දැනුත් රජුරුවන්ගේ කනට ගහලා හත්මුතු පරම්පරාවක් විනාශ වුණානේ. දෙකම කනට ගැසීම නැමැති එකම ක්‍රියාවක් නේ. ආන්නේ වගේ. තවත් මිනිසෙකුට බයින එකයි අම්මට බයින එකයි අතර වෙනස. තව මිනිසෙකුට බැන්නට පස්සේ කර්මය සකස් වෙන එක අර මිනිසෙකුට ගහලා සාමදානව විසඳුණා වගේ. අම්මට තාත්තට බැන්නට පස්සේ ඒ කර්මය රජුරුවන්ගේ කනට ගැහුවා වගේ. හොඳට තේරුම් ගන්න. මෙතනද ඇති අම්මාට සැරවැර කරපු තාත්තාට සැරවැර කරපු ළමයි. ඔවුන්ටද මේ කර්ම සකස් වෙලා තියෙන්නේ. ඒ වුණානේ මෙතන බලපුව මූණු බලපුව කිසිම දෙයක් පේන්නේ නැහනේ. කෝ ඒ කර්ම ටික? ඒකද මා උපමාවක් කියන්න. පින්වත්නි මේ අවට අඹගස් තියෙනවා. ඔබගේ නිවසේ අඹගස් ඇත. මේ දවස්වල අඹ ගෙඩි නැහැ. ගහ ඔහෙ තියෙනවා. නමුත් අඹ වාර එනකොට මල් හැදිලා ගෙඩි හැදිලා මේ ගෙඩි වලින් බර වෙනවා. ඔය මල් ඔය ගෙඩි අඹ ගහේ කොහෙද තිබ්බේ? තිබ්බ තැනක් නැත. කාලෙට ඵලදාව දුන්නා. ඒ නිසා මව්ට වරදි කළොත් පියාට වැරදි කළොත් ඒවා පිටිපස්සේ රැස් වෙන්නේ කොහෙද කියලා නැහැ. කාලෙට ඵල දෙයි. හැදුන් නැත්තම් මොකද දෙමව්පියන්ට අප්‍රමාණ ගුණ තියෙනවා. අඟුලිමාල කොටම එපා වෙද්දී අඟුලිමාල කොටම එපා වෙද්දී අඟුලිමාල හොයාගෙන අවසානයේට දුවගෙන ගියේ කවුද? අම්මා. කවුරු නැතත් අවසානයේ අම්මා ඉදිරි වෙනවා. නමුත් බුදු කෙනෙක් හිටපු නිසා අඟුලිමාල බේරගත්තා. තව දැනක තියෙනවා යක්ෂණියෙකුට දාව පුතෙක් ඉපදෙනවා. යක්කුත් එක්ක ඉන්න බැරි නිසා යක්ෂණියගේ සීමාවෙන් ගඟක් තමයි සීමාව. ගඟෙන් අර පුතා එකට වෙද්දි යක්ෂණිය මේ පැත්තේ ඉඳලා කියනවා පුතේ යන්න එපා යන්න එපා. පුතා කියනවා අම්මා ඔබ යක්ෂණියෙක් නෙමෙයි අපිට ඉන්න බෑනේ අම්මත් එක්ක. ඒකයි අපි යන්නේ. පුතා යන්න එපා මට වාව ගන්න බෑ. අනේ අම්මේ ඔයා යක්ෂණියෙක් නේ අපිත් එක්ක ඔයත් එක්ක ඉන්න බෑනේ. එහෙනම් පුතේ මං ඔබට මන්ත්‍රයක් දෙන්නම් කිව්වා. ඒ මන්ත්‍රයෙන් පුළුවන් පුතේ අවුරුදු 12ක් ඇතුළත අඩිය තිබ්බේවා හොයන්න පුළුවන්. අහසේ ගිය අඩි පවා හොයන්න පුළුවන් කිව්වා. උඹට කවදා හරි ඒක පිටිට දෙයි කියලා මන්ත්‍රය කියලා දුන්නා. අම්මා ගඟ මේ පැත්තේ ඉඳලා කියනවා පුතා වැඳගෙන ගඟ මැදදී මන්ත්‍රය කටපාඩම් කරගත්තා. පුතා හැරිලා යන්න හදනකොට අම්මගේ පපුව පිපුරුවා. අඬා වැළපි අම්මගේ ආදාහනය කළා. ඒ පුතා ගමට ඇවිල්ලා රජතුමාගේ සේවයට වැඳිලා රජතුමා හොරු අල්ලන්න කියද්දී ඉස්සලාම මව්ට වඳිනවා. මාගේ මෑණියන්ට নমස්කාර වේවා කියලා. ඊට පස්සේ මන්ත්‍රය සිහි කරනවා. අහසේ තියපු අඩියක් පේනවා අවුරුදු 12කට කලින්. ඇතුළත. මේ අහසේ තියෙන අඩිපව පේනවා. හැමදාම යා මන්ත්‍රය සිහි කරන්නේ අම්මව සිහි කරලා. අද කාලේ පඩියක් අතර ගන්නකොට කෝ අම්මා කෝ තාත්තා මතක් වෙනවා.
කෝ ගුරුවරු මතක් වෙනවා. හිස් ලෝකයක්.